අද මගේ බර්ත්ඩේ එකනේ. හරිද? අද අවසර ෆන්ක්ෂන් එක මං ගානේ සුප්පිරි ආතල්ලයක් දාමු. මොනවද දෙන්නේ? හොඳ බොත ටිකක් දෙනවද? බෝතල් විතරක් නෙමෙයි. පස් පංගුවම දෙන්න. අඩ සිරාවට මරුනේ. අතන මල ඇදිත් ඉන්නවා. මේ උන් දෙන්නටත් කියමු නේද? උන් දෙන්න නැතුව කිසි ආතල්ලයකුත් නැහැ. තමන්කෝ එන ළඟටම ගිහින් කියමු. අඩ උඹලා දෙන්න දැක්ක කල්බන් කොහෙද බං මේ යන්නේ? ඒකනේ බා. එන කාලෙකින් උඹලව දැක්කේ. ඒක නෙමෙයි. මොකද බං උඹලා දෙන්න මේ කවදාවත් නැති මොන වල සතුටක්. ඇයි උඹලා දෙන්න දන්නේ නැද්ද? අද සෙනුවේ උපන්දිනේ ඉන්නේ. අද හවසට සුපිරි පාටියක් දෙනවා. සෙනුවගේ උපන්දිනේ කියලා අපි දන්නවා බං. අපිත් ඉස්කල්ලා පෝස්ට් එකක් ෂෙයා කරා. ඒක නෙමෙයි. ඇයි බං උපන්දිනේ කියලා උඹලා පාටිම විතරක් දාන්නේ? අනික ඇයි බං උඹලා හැමදේටම බොණ්ඩ දඟලන්නේ? මගේ උපන්දිනේට මමනේ බං බොන්න අරන් දෙන්නේ. උඹලට වියදමක් කියන්නේ නැහනේ. අනික ඇයි බං උඹලට උච්චර අමාරු? අපිට වියදමක් කියන්නේ නැති එක ඇත්ත සෙනෝ. උඹ අනික කාට බොන්න අරන් දුන්නත් අපිට කිසි අමාරුවකුත් නැහැ. අපි කිව්වේ උඹේ මොන්දට බං. ළමා නිවාස, අනාථ නිවාස කොච්චර නම් තියනවද බං? ඒ වගේ තැනකට දානයක් දුන්නොත් ඔබට කොච්චර හොඳයිද ඒ? ඔව් බං ඒක නම් ඇත්ත බං. අනික උඹලා ඔය බීලා අතල් දාන සල්ලි වලින් මේ ලෝකේ වේලක්වත් කරන්න බැරි මිනිස්සු කොච්චර නම් ඇද්ද බං. ඒ වගේ මිනිස්සෙක්ට උදව් කරාම බං ඒක ලොකු පිනක්. අනික උඹ දන්නවද අපේ ලංකාවේ කොච්චර නම් දුප්පත් මිනිස්සු ඉන්නවද කියලා? ඒ වගේ මිනිස්සෙක්ට උදව් කරා කියලා උඹට මොකුත් අඩුපාඩුවක් වෙන්නේ නැහැ බං. උඹලා කියන කතාවත් ඇත්ත තමයි බං. අපි කිව්ව දේ තේරුණා නම් ලොකු දෙයක් බං. උඹලා බීලා වමනේ දාලා චාටර් වෙනට වඩා අහිංසක මිනිස්සෙක්ව සතුටු කරන්න බලපන්. ඒක හිතට ලොකු සැනසීමක් බං. දුප්පත් අහිංසක මිනිස්සෙක්ව සතුටු කරනවා තරම් සතුටක් මට නම් දැනෙලා නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා චාටර් වෙනවට වඩා අහිංසක මිනිස්සෙක්ව සතුටු කරලා ඔයත් සතුටු වෙන්න. ඒකේ හැම දෙයකටම වඩා වටිනවා.